පුනරුදය කියන්නේ මොකක්ද කියලා අපි අධ්‍යයනය කරනවා. මම කියන දේ පැහැදිලිව අහගන්න. ඊට පස්සේ නැවත රෙකෝඩින් උනත් උගලට අහගන්න පුළුවන්. අපි දන්නවා සතවර්ෂයක් විතර කාලයක් තිස්සේම බෝල්කන් අර්ධද්වීපය කිව්වම යුරෝපා ඉතිහාසයේ ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඔටෝමන් තුර්කිවරු අතේ තමයි ආධිපත්‍ය පතුරලා තිබේ. ඔටෝමන් තුර්කිවරු කියන්නේ කවුද? මුස්ලිම්වරු අතේ. ඒගොල්ලෝ තමයි ඒ තුර්කිවරු තමයි 1453 දී පෙරදිග රෝම අධිරාජ්‍ය. පෙරදිග රෝම අධිරාජ්‍ය කියන්නේ මොකද්ද? පෙරදිග රෝම අධිරාජ්‍යයට තව නමක් කියන්න බලන්න. බයිසන්තියන් අධිරාජ්‍ය නේද? බයිසන්තියන් අධිරාජ්‍යයේ කොටසකුත් ඒගොල්ලෝ මුස්ලිම්වරු අයිති කරගන්න. ඒතකොට වැඩි කාලයක් යන්නට කලින් මේ දූපත් සම්පූර්ණ මේ මුහුදු කරේ අඩංගු මේ ලේවාන් ප්‍රදේශය මුළුමනින්ම ගත්තොත් ඒ බෝල්කන් අර්ධද්වීපයේ උතුරු මෙසොපොතේමියාව, සිරියාව, අනිත් පැත්තේ මිසරය, ඊළඟට සහ අරාබිය සම්පූර්ණයෙන්ම මේ මුස්ලිම් වරුන් සතු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝගේ අධිරාජ්‍ය ඔයගොල්ලෝ අහලා ඇති බූඩා, ඒ කියන්නේ බුඩාපෙස්ට්, බූඩා සිට බස්රා කියන ප්‍රදේශය දක්වා සම්පූර්ණයෙන්ම පැතිරී ගිහිල්ලා කැස්පියන් මුහුදේ ඉඳලා මධ්‍යධරණී මුහුද දක්වා ප්‍රදේශය දක්වා මේ මුස්ලිම් වරු ව්‍යාප්ත වෙලා යනවා. ඉතින් මේ වගේ රාජ්‍ය කිහිපයක තමන්ගේ ස්වාමීත්වය අයිති කරගන්නවා. මහද්වීප අපි කිව්වොත් මහද්වීප දෙකක පාලනය, ඊළඟට මුහුදු දෙකක ආධිපත්‍ය නේද? මේ ඔටෝමන් තුර්කිවරු නැත්නම් මේ මුස්ලිම්වරු තමන්ගේ දික්විජය ප්‍රතිපත්තිය ගෙනියනවා. ඒක ලෝක ඉතිහාසයේ වැදගත් සම්දිස්ථානයක්. ඉතින් මේක නිසා මේ මුස්ලිම්වරුන්ගේ බලපෑම නිසා තමයි ඉතිහාසඥයෝ මෙතනින් පස්සේ ඇතිවන යුගය, නව යුගය පුනරුදය වශයෙන් අපි හැඳින්වීමේ පහසුවට නමක් දීලා තියෙනවා. එතකොට පුනරුදය කියන එක අංශයකට පමණක් සීමා වෙච්ච දෙයක් නොවේ. අනිවාර්යයෙන් මේක මතක තියාගන්න ඕනේ. එක අතකට අපිට කියන්න පුළුවන් මේක ඓතිහාසික පරිණාමය. මම දැන් අර කිව්වේ චේන් එකක් වගේ කියලා මධ්‍යකාලීන යුගයේ. ඒතර ඓතිහාසික පරිණාමයේ එක් අවස්ථාවක් පමණයි කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ මොකද මේ උගතුන් කියන කොටස බටහිර යුරෝපයට යන්නේ නැතුව ඉතාලියට සංක්‍රමණය වීම නිසා තමයි අර ඉතාලියේ තිබිච්ච පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාර ලක්ෂණ ඒගොල්ලන්ට නැවත හැදෑරීමට අවස්ථාවක් ලැබෙනවා මේ වෙලාවේ. නේද? ඒක නිසා මොකද වෙන්නේ? ඇතමෙක් මේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරය යලි ඉපදීමක් ලෙසත් අර්ථ දක්වනවා. දැන් අපේ පළවෙනි කොටසේ තියෙන පුනරුදය නිර්වචන. නේද? ඉතිහාසඥයෝ කලින් කියනවා අර මුස්ලිම් අධිරාජ්‍යයන්ට පස්සේ ඇතිවෙන යුගය නව යුගය පුනරුදය කියලා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා අර පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාරය යලි ඉපදීමක් කියලා තමයි මෙතනදී හඳුනලා දෙන්නේ. එතන අනිත් පැත්තෙන් කියන්න පුළුවන් පුනරුදය තවත් අර්ථ දක්වීම ඉදිරියට ගියොත් මිනිසා ලෝකයේ දෙස බලපු ඒ දෘෂ්ටි කෝණය වෙනස් වෙලා ගිහිල්ලා මනුෂ්‍ය සිතුවිලි පරම්පරාවේ එක්තරා අවස්ථාවක්. යම්කිසි සම්දිස්ථානාත්මක අවස්ථාවක් මනුෂ්‍ය සිතන පතන සිතුවිලි වල. ඒ කියන්නේ රූප නෙලීම ගත්තම, ගෘහ නිර්මාණය ගත්තම, චිත්‍ර කලාව පිළිබඳ ඉතාමත් ලොකු නවෝදයක් ඇති වෙන සමයක් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. අනිත් පැත්තට අපිට කියන්න පුළුවන් භූගෝලීය ශාස්ත්‍රය හොයාගත්තා. නේද? භූගෝලය. ඒ වගේමයි යාන්ත්‍රික නිපදවීම. ඉතින් මේ නවෝදයට තවත් යොදපු දේවල්. එතකොට මෙතනදී අමුතුම දෙව්ලොවක් සහ මිනිස් ලොවක් මිනිස්සුන්ට විවෘත වෙනවා. දැන් මෙච්චර කල් වැඩවසම් යුගයේ වැහිලා තිබුණේ, කිර පට වලින් වැහිලා තිබුණේ. අපි දැන් ඉන්නේ 4න් 3ක් ගිහිල්ලා යුරෝපා ඉතිහාසයේ පුනරුදය කියන තැන. මේකයි මතක තියාගන්න. අර ටික හොඳට අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් දැන් මම මේ කතා කරන අවධිය කියන්නේ 14 වෙනි සියවස වෙනකොට අමුතුම දෙව්ලොවක්, අමුතුම මිනිස් ලොවක් මිනිස්සුන්ට විවෘත වෙලා තිබුණේ. ඉතින් නොඑක් පුද්ගලයන්ට නොඑක් අයුරින් අදහස් කරන්න පුළුවන් මේ පුනරුදය පිළිබඳ. එතකොට ඊළඟ පුනරුදය පිළිබඳ විවිධ ආකාරයෙන් ප්‍රකාශ ඉදිරිපත් කරනවා. මේ ඔක්කොම එකතු කරගත්තොත් හරය හැබැයි එකක් කියලා අපිට හේතු දක්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ සියල්ලම එකම කාලයක එකම මූලයකින් හටගත් දේවල්. නේද? ඒ ගමනේ එක්තරා සම්දිස්ථානාත්මක අවස්ථාවක්.
මෙතනදී මතක තියාගන්න ඕනේ අපි දන්නවා ඔයගොල්ලෝ අර මේ රශ්මි කිව්වා වගේ 1453 තමයි තුර්කීන් කොන්ස්ටන්ටිනෝපල් වරාය අයිති කරගන්නවා. ඒත් එක්කම මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම භූගෝල විද්‍යාත්මක අංශයේ නව සොයා ගැනීම ආර්ථික අංශයේ නව වෙළඳ අධිරාජ්‍යයක් බිහි වෙනවා සංස්කෘතික අංශයෙන් පැරණි ග්‍රීක රෝම ශිෂ්ටාචාර නැවත පුනර්ජීවනය ලැබෙනවා ඊළඟට දේශපාලනික අංශයෙන් ජාතික රාජ්‍ය කියලා කොටසක් බිහි වෙනවා අපි දන්නවා රාජ්‍ය ප්‍රධාන රාජාණ්ඩුනේ තිබුණේ නේද 18 වෙනි සියවස් වෙනකොට ජාතික රාජ්‍ය කියලා අලුත් රාජ්‍ය කොටසක් විහිදිලා ගිහිල්ලා ඒ අංශ කරා ගිහිල්ලා වෙනස් වීම රාශියක් යුරෝපයේ ඇතිවෙන යුගයක් තමයි පුනරුදය. ඉතින් මේ පුනරුදය හෙවත් නව උදාවක් අපි කියන්න පුළුවන් මේ නව උදාවක් හඟවන මේ එක එක අංශ ගත්තම ප්‍රධාන අංශ තුනක් යටතේ අපිට අධ්‍යයනයේ පහසුවට බෙදා ගන්න කතා කරන්න පුළුවන් ශාස්ත්‍රීය පුනරුදය දේශ ගවේෂණ පුනරුදය සහ නැත්නම් ජාතික රාජ්‍ය බිහිවීම විද්‍යාත්මක පුනරුදය වගේ පුනරුදය යුගය තුල දේශපාලන ආර්ථික ආගමික සංස්කෘතික ඒ අංශවලට විහිදිලා ගියපු විශාල වැඩ කොටසක අලුත් මුහුණුවරක් නේද මේ වැඩ කොටසේ අලුත් මුහුණුවරක් යුරෝපා රටවල් තුල අපිට විද්‍යාමාන වෙනවා කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට මේ පුනරුදය ගත්තම ඇත්ත වශයෙන්ම විද්‍යාත්මක දියුණුවට වඩා පුනරුදය යුගයේ අපිට ලැබෙන්නේ කලාත්මක දියුණුවක්. ඊටත් කලින් අපිට කියන්න පුළුවන් මේ පුනරුදය කියන එක ගත්තම තව අතකට කියන්න පුළුවන් මේ පුනරුදය නිසා විපර්යාසයයි ඊළඟට විපර්යාසයක් කියන්නේ තිබිච්ච දේ සහ මුලින්ම වෙනස් වීමක් නේ විශාල විපර්යාසයක් කියන වචනේත් මෙතනට අපිට ගන්න පුළුවන් විපර්යාසයක් සිදු වුණා කියලා කියන්නත් පුළුවන් සමහර ඉතිහාසඥයෝ මේක කොටස් දෙකකටත් විග්‍රහ කරනවා ඒ මොකද ශාස්ත්‍රීය පුනරුදය සහ විද්‍යා පුනරුදය කියලා එක කොටසක් අනිත් එක තමයි ග්‍රීක රෝම ශිෂ්ටාචාරවල යලි පිපිදීමක් කියලාත් ඒගොල්ලෝ අර්ථ දක්වනවා මෙතනදී අපි කිව්වා වගේ සෑම අංශයකම වෙනස් වීමක් වෙලා සංස්කෘතික වශයෙන් මානවවාදය බිහි වෙනවා ලෞකිකත්වය ස්වභාවිකත්වය වගේ ශේෂ්ත්‍ර කලා මිනිසා යොමු වෙනවා අපි දන්නවා 11 වෙනි 12 වෙනි සියවස් වෙනකොට විශ්වවිද්‍යාල බිහි වෙනවා විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා පුනරුද්ධ යුගයේදී නේද පුළුල් විපර්යාසයක් සිදුවෙන අවධියක් කියලා කියන්න පුළුවන්. එතකොට ශාස්ත්‍රීය පුනරුදය ගත්තම ඇයි මේ ශාස්ත්‍රීය පුනරුදය ආරම්භ වෙන්නේ ඉතාලියේ නේද? ඇයි ඉතාලියෙන්ම මේ ශාස්ත්‍රීය පුනරුදය ආරම්භ වෙන්නේ? එතකොට අනිකුත් යුරෝපා රටවල් වලට ඉතාලියෙන් පස්සේ තමයි මේක ව්‍යාප්ත වෙලා යන්නේ. එතකොට ග්‍රීක රෝම ශිෂ්ටාචාරවල අර තිබිච්ච අංග ලක්ෂණ ඉතිරි වෙලා තිබිච්ච අංග ලක්ෂණ සම්පූර්ණයෙන්ම ඉතිරි වෙලා තිබිච්ච රට තමයි ඉතාලිය. ඒ රෝම ශිෂ්ටාචාරයෙන් සම්පූර්ණයෙන්ම පරිහානියටපත් වෙනවා නේද? මේ තිබිච්ච පරණ ශිෂ්ටාචාර ඉතාලිය විතරයි යම්කිසි ඉතිරිවීමක් වෙලා තිබුණේ. ඉතින් ඒවා නැවත පිපිදී එන්න අවශ්‍ය සරුසාර පොහොර ඒවට ලැබුණොත් ඒව නැවත පිපිදී එන්න ඉඩකඩ ලැබෙනවා නේද? අනිවාර්යයෙන්. ඉතින් ඒක නිසා එන්නේ පිපිදී එන්න අවශ්‍ය පසුබිමක් ඉතාලියේ ගොඩනැගෙනවා. ඒ මොකද? කොහොමද මේ පසුබිම ගොඩනැගෙන්නේ? ඒකට හේතුව තමයි ඒ ඉතාලියේ හිටියා ඒකට අනුග්‍රහ දක්වන්න පුළුවන් ධනවතුන් විශාල පිරිසක් ඉතාලියේ හිටියා මේ කාලේ. ඊළඟට අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල වශයෙන් කුළුල් වෙලා ගියා. ඉතාලියේ විශ්වවිද්‍යාල බිහි වුණා. ඊළඟ නගර වගේම විශ්වවිද්‍යාල ආයතන වලට ස්වයං පාලන නිදහස්. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය කියන එක. නිදහස් ආයතන වශයෙන් ඒගොල්ලන්ට හැසිරෙන්න ඉඩ කඩ ලැබුණා. ඉතින් මේ ආයතනවල ඊළඟට විවේචනාත්මකව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න විවේචනාත්මක අධ්‍යාපනය කරන්න හැකියාවක් ලැබුණා. ඊළඟට ක්‍රිස්තියානි ආගමේ නායකයා කවුද අපි දන්නවා? පාප් වහන්සේ. ඒතර පාප් වහන්සේ වාසය කළේ කොහෙද? පාප් වහන්සේ වාසය කළේ ඉතාලියේ. ඉතින් ඒක නිසා විවිධ ශාස්ත්‍රවලට අනුග්‍රහ දක්වපු පාප්වරු රාශියක් ඉතාලියේ හිටියා. අපිට උදාහරණ වශයෙන් කියන්න පුළුවන් නිකලස් පාප් වහන්සේ ඉතාමත්ම මානවවාදී පාප් වහන්සේ කෙනෙක් වශයෙන් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මෙතුමා වතිකානුවේ පුස්තකාලයක් පවා ආරම්භ කරලා තියෙනවා. ඊළඟට 6 වෙනි ඇලෙක්සැන්ඩර් පාප් වහන්සේ හඳුන්වලා දෙන්න පුළුවන්.
ඒ වගේමයි දෙවන ජුලියස් පාප් වහන්සේ, 10 වන ලියෝ පාප් වහන්සේ, මේගොල්ලෝ ඇවිල්ලා විශාල වශයෙන් කලා කටයුතු වලට, විශ්වවිද්‍යාල කටයුතු වලට විශාල ලෙස අනුග්‍රහයක් දක්වපු කට්ටිය. ශාස්ත්‍රීය වශයෙන්ම කලා ලෝකයක් බවට ඉතාලිය පත් කරන්න ඒගොල්ලෝ අනුග්‍රහය දැක්වුවා. ඉතින් මුළු යුරෝපයේ පුරාම විශ්වවිද්‍යාල මේ වෙනකොට බිහි වෙනවා. එංගලන්ත පස්සේ කාලයකදී බිහි වෙනවා, එංගලන්තයේ පැරිසිය වගේ තැන්වල. ඉතින් ශාස්ත්‍රීය පුනරුදයට අවශ්‍ය අනුග්‍රහය ලබා දෙන්න වේගවත්ම කළ අවස්ථාව බවට පත් වුණේ ඇත්තටම 1453 කොන්ස්ටන්තිනෝපලය මුස්ලිම් වරුන් අතට පත්වීම තමයි. ඒ මොකද අපි දන්නවා අර රෝම රාජ්‍ය තුල එකතු වෙලා තිබිච්ච ග්‍රීක රෝම ඒ පොත්පත් සියල්ලම එකට එකතු කරලා තියාගෙන හිටියේ කොන්ස්ටන්තිනෝපලේ. ග්‍රීක රෝම ශිෂ්ටාචාරය පරිහානියට පත් වුණාට පස්සේ ඒ උගතුන් ගිහිල්ලා ඒ පොත් ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා කොන්ස්ටන්තිනෝපලේ රැකගත්තා. තියාගෙන ආරක්ෂා කරගත්තා. දැන් කුරුස යුද්ධයේදී මොකද වෙන්නේ? කුරුස යුද්ධ අවසානයේදී මේ කියන පොත්පත් ඔක්කොම මුස්ලිම් වරුන් අතටපත් වෙන නිසා මුස්ලිම් වරුන් අතටපත් වෙන්න නොදීලා දෙන්නේ නැතුව උගතුන් විසින් මේ පොත්පත් සියල්ල අරගෙන යුරෝපයට යනවා අහපා. යුරෝපයට යන. ඉතින් මේ රටවල් අතරින් ඒගොල්ලෝ ගියේ කොහාටද? ඉතාලියට ගියේ. ඉතින් උගතුන් ගිය ප්‍රධානම රට උනේ ඉතාලිය. ඉතින් ඒක නිසා තමයි මේ ග්‍රීක රෝම පොත්පත් එහෙනම් අහපව ඒගොල්ලන්ට නැවත එතන ඉඳන් ඒගොල්ලන්ට කියවන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි පුනරුදයට ලැබිච්ච විශාලම පිටුවහල. පිටුබලය තමයි ඒක තමයි අර ඉතාලියේ ඉඳන් නැවත පැරණි ප්‍රෞඩ ශාස්ත්‍රීය සම්භාවනීය ග්‍රීක රෝම උසස් ශාස්ත්‍රීය සාහිත්‍ය කෘතීන් පව හැමදේම කෘතියක් මේගොල්ලන්ට නැවත කියවන්න ලැබුණා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ අර නැවත ඉපදීමක් කියන පුනරුදය වූ කලී නැවත ඉපදීමකි. ප්‍රශ්නයක් දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. පුනරුදය යනු නැවත ඉපදීමකි. ඔබේ අදහස් දක්වන්න. එහෙම දෙයක් මිස් කියා දීලා නැහැ. එක වාක්‍යයක්නේ කියා දීලා තියෙන්නේ. මේකට කොහොමද පිටු ගානක උත්තරයක් ලියන්නේ? ඔන්න කල්පනා කරන්න. යන්නේ මේ වගේ ප්‍රශ්නාවම මේ පැහැදිලි කරන්න ඕන මේ අපි මේක පික්චර් එකක් විදියට මේක හිතේ තියා ගන්න ඕන. නැතුව කටපාඩමින් යන කතාවක් නෙවෙයි. හොඳට කරුණු වලින් පෝෂණය කරගන්න ඕන. එතකොට මේකට උත්තර ලියන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ග්‍රීක රෝම දාර්ශනිකයන්ගේ පොත්පත් වැඩියෙන් කියවීම නිසා මොකද වෙන්නේ? මේ උගතුන් තර්කානුකූලව හිතන්න පටන් ගන්නවා. ඊළඟට යුරෝපයේ එදා පැවතිච්ච දැන් අපි පුනරුදයනේ මේ ඉන්නේ. කලින් පැවතිච්ච මධ්‍යකාලීන යුගයේ මධ්‍යකාලීන ක්‍රමත් එක්ක මේගොල්ලෝ දැන් මොකද කරන්නේ? සංසන්දනය කරන්න පටන් ගන්නවා. එතකොට මේගොල්ලන්ට එහෙනම් මේ පුනරුදය ඉතාලියෙන් ආරම්භ වුණා කියලා අපිට පිළිගන්නම සිද්ධ වෙනවා. ඉතාලියෙන් ආරම්භ වෙලා යුරෝපයේ අනෙකුත් රටවල් කරා මේක ව්‍යාප්ත වුණා කියන එකට අපි එකඟ වෙන්න සිද්ධ වෙනවා.